මේ මම කියන්නේ කවුද? කවුද මේ අපිට මම කියලා කෙනෙක් තේරෙනවා? මොකක්ද එතන සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය? මම කියන එක්කෙනා හැදිලා තියෙනවා අවකාශ තුනකින්. පළවෙනි අවකාශය තමයි මේ බඹයක් පමණ ශරීරය කියලා අපිට පේන එකත් අහුවෙන එකත්. අතරත් අහු වෙනවා 60ත් පේනවා. මේක හැදිලා තියෙන්නේ අපි කියව අන්තිමට ඉතා කුඩා ඇති වෙන නැති වෙන අංශු. මේ අංශු වල ස්වභාවය මොනවද? ඇති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා. මේ ඇතිවීමත් නැතිවීමත් එකවර සිදු වෙනවා. දැන් හිතන්න යන්න එපා. හිතුවොත් මේක කරන්න බෑ. හිතුවොත් ඇතිලා පොඩ්ඩක් වෙලා හරි තියෙන්න ඕනේ. නැති නැත්තම් නැති වෙන්න බෑනේ. බුදුහාඳුරෝ මේක විස්තර කරනවා දර්ශනයේදී සෝවාන් වෙනකොට පෙනේ මේ ඇතිවීම නැතිවීම එකවරයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක තෝරගන්න ඕනේ වෙන ක්‍රමයකට. මේක තෝරගන්න ඕනේ මේ ද්විත්වය, ඩුවැලිටි කියලා එකක් තියෙනවා. විශ්ව අපි කිව්වා දුක සැප කියලා. පටන් ගන්නකොට දුකයි සැපයි ආලෝකයේ අඳුර හැමතිස්සෙම එක වෙලාවට තියෙන එක තැනමයි. ඒ වගේ තමයි ඇතිවීම නැතිවීම. ඒක එකවර සිදුවීමට අපි කියනවා මේ ඩුවැලිටි කියන එක එකවර හැමතිස්සෙම. අතීත අනාගත එකවරමයි තියෙන්නේ. අතීත නැත්තම් අනාගත නෑ. උඩ නැත්තම් යට කියලා හේකුත් නෑ. දුක නැත්තම් සැප කියලා හේකුත් නෑ. කොච්චර හොඳ වැඩ කරත් නරකත් ඉන්නෝ පස්සේ. ඉතින් අපිට ඒක තේරෙන්නේ නෑ. අපිට පේන්නේ අර දුක පැත්ත බැලුවා වගේ. හොඳ පැත්ත බැලුවම නරක පේන්නේ නෑ. නමුත් ඒකත් පස්සේ ඉන්නවා. ඒ විශ්වයේ හැටි. ඒක තමයි දුක්ඛය. උඩ යට. එතකොට මේ එකවර සිදු වෙන එකට කියනවා යමකය කියලා. බුදුහාඳුරෝ යමක මහා ප්‍රාත්‍යාරය පෑවයි කියලා එක පැත්තකින් ගිනිදළුවේ අනිත් පැත්තෙන් වතුරයි පිට කරා කියලා පෙන්නන්නේ මේ දෙපැත්තක් එකවර පෙන්නන්න වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. එහෙම දෙයක් වුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒකයි ඒකේ තේරුම. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක මේ පැවතීමක් නැහැයි කියලා අපි කිව්වා නේද? සත්‍ය කියලා. අපි මේක ඊයේත් තිබුණා අදත් එහෙම එකක් නෙවෙයි හැමතිස්සෙම අතිර නැති නන්සොබයක් කියලා. ඒ පැවතීමක් නැත්තේ අන්න ඒක නිසා. ඇතිවීමත් නැතිවීමත් එකවර සිදු වෙන නිසායි පැවතීමක් නැත්තේ. එතකොට ඒ සත්‍ය කියලා පැවතීමක් නැත මෙතන. අන්න ඒවට තමයි මේ අපි කිව්වේ මේවට අපි කිව්වේ මොනවද? සංඛාරා. මේකට කිව්වා ධම්ම කියලා. මේකට අපි කියනවා කය කියලා. මේ වෙත තුනම අපේ ඇහැට පේන්නේ අතගාල බල ශරීරයක් හැටියට පේනවා. ඒ වගේම මේ අවකාශයේම තියෙනවා හැමතැනම මනස කියලා එකක්. මෙහෙම එකක් විද්‍යාවෙන් හොයාගෙන නැහැ. විද්‍යාවෙන් හොයාගෙන නැතුණාට සයිකියාට්‍රිස්ලා ඉන්නවා. මනසේ ලෙඩවලට බෙහෙත් දෙනවා. කොහෙද මනස තියෙන්නේ කියලා දන්නේ නැතුව. දැන් ඉන්නවද දන්නේ නැහැ සයිකියාට්‍රිස්ලා මෙතන. එක ලෙඩෙක්වත් හොඳ වෙන්නේ නැහැ. මේ ඔළුවේ කැක්කුමට නියපොතු කපනවා. වෙන තැනකට බෙහෙත් දෙනවා. ඒගොල්ලෝ අර බලෙන් සිතවිලි නවත්තගෙන එක එක බෙහෙත් වලින් ඒගොල්ලෝ හිතනවා මොලේ තියෙන්නේ කියලා මේ මනස කියන එක. මොලේ කියන්නේ කායේ කොටසක්. මනස කියන්නේ වෙන එකක්. ඉතින් මේ මනස හදලා තියෙන්නේ මේ වගේ අංශු වලින්මයි. ඒවත් තියෙනවා. ඒවා මේ විදියෙන්මයි. කමයි වෙනසක් නැහැ. නමුත් මේ අංශු වල වේගය අඩු නිසා අපේ අතත් අහු වෙනවා 60ත් පේනවා මේක අහු වෙන්නේ නැහැ. මේක ආලෝකයකටත් වැඩි. තාම උපකරණයක් හදලා නැහැ ඒක අල්ලන්න. අපි තාම ආලෝක වේගයෙන් පල්ලෙහා ඉන්න නිසා උපකරණයකට මේක අල්ලන්න ගන්න බෑ. දැන් මේ මනස මේ අවකාශයේ හැමතැනම තියෙනවා. මේක හැමතැනම මනස තියෙනවා. ඒක තරම් නෙවෙයි. දැන් මේ කයයි මනසයි හැමතිස්සෙම එකට ඉන්නේ. මේ දෙන්න හැමතිස්සෙම එකට බැඳිලා ඉන්නේ. තද ආකර්ෂණයකින්. දැන් කයට කොහෙවත් යන්න බෑ. මනස දාලා. ඒ වගේම මනසට කොහෙවත් යන්නත් බෑ කය දාලා. කිව්වට වෙන තැනක් හිතුවා කියලා මනස තාම මෙතනමයි. ඒ මොකද මේ දෙන්නගේ අතර ආකර්ෂණයක් තියෙනවා. ඒක තමයි තුන්වෙනි ලෝකය. ඒකට කියනවා බඹයක් පමණ ශරීරයේ තියෙන අපේ දැන් සාමාන්‍ය සම්මුතිය තණ්හා කියන්නේ පිටදේවල් තියෙන ආසාව. ඒක නෙවෙයි මේ විතර විස්තර වෙන්නේ බුදු දර්ශනයේ මේ බඹයක් පමණ ශරීරයේ තුල තියෙන ආකර්ෂණය. මොකක්ද ආකර්ෂණය? තණ්හා කියන්නේ තෘෂ්ණා කියන වචනෙන් ආවේ. සංස්කෘත තෘෂ්ණා කියන්නේ ඇලෙන සුළුයි. ගම් එකක්, මැලීම. ඒකෙන් මේ දෙපැත්ත එකට අලවලා තියෙනවා. මේක හරියට මැග්නට් දෙකක් තිබ්බා වගේ ආකර්ෂණයකින් මැග්නටික් ෆෝස් එකකින් වගේ මේ දෙක අල්ලලා තියෙන හැමතිස්සෙම. ඒ නිසා ওই දෙක හැමතිස්සෙම එකටමයි ක්‍රියා කරන්නේ. ඒකට හැබැයි ලොක්කා මෙයා. දැන් අද මෙයා කියපු නිසා තමයි මෙතනට මෙයා කියන නිසා තමයි බස් එකකට හරි කාර් එකකට නගින්නේ. කයත් යනවා පස්සේ. ඕක නිසා තමයි නිවන් දකින්න බැරි. මොකද මෙයා ලොක්කා. ඒ අංශු වල වේග දෙක පන්වා කියන ආකර්ෂණයෙන් එකතු කරලා තියෙනවා. ඒ නිසායි මනසට රජ කරන්න පුළුවන්. මනසට ලොක්කා වෙන්න පුළුවන්. මොකද ඒකේ වේගය වැඩි නිසා. එතකොට මෙන්න මේ පිටරේ ඇතුලේ ඉඳගෙන උදේහවස හිත ඉන්නකොට අපි කියනවා මම කියලා කෙනෙක්. ඒ මොකද මේ පැත්තේ තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රිය වලින් අරමුණු යනවා මේ පැත්තට. මේ මැද්දේ පාලමක් තියෙන නිසා අරමුණු යනවා එහෙට. ඒක ඉවර වෙන්නේ මොකෙන්ද? සිතුවිල්ලකින්. අන්න ලෙඩේ හැදෙනවා. ඊට පස්සේ මේ සිතුවිල්ල ආහාර වෙනවා තණ්හාව. ඒකට අපි කියනවා සොයංසාර වෙනවා කියලා. සොයංසාර කියන එකට සිංහලෙන් කියන්නේ සංසාර. සොයං සායම් සාරෝ. සාරවත් වෙනවා. සායම් කියන්නේ සොයං. ඒකෙන්ම by itself. කියනවා සංසාර. සංසාර කියලා අපිට කියන්නේ අපිට ඉස්සර කරන්නේ වෙන එකක්. ඒ Hindu ආගමේ සංසාරේ මේ මෙතන සංසාර වෙන්නේ මෙතනමයි. මේක සැඩ පහරක් කියනවා. මොකද මේක ඉවරයක් නෑ. මොකද එකක් අහම සිතුවිල්ලක් ඒකෙන්
සංසාරේ. එතකොට මේක තද වුණාම තව එකක් එන්න පුළුවන්. ආයෙත් මේක තව එකක් එනවා. ඒක තද වෙනවා. එතකොට බුදුන් දාන්නේ එක සිතුවිල්ලයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් නවත්ත ගන්න බැරුව තමයි මේ ඇවිල්ලා ඉන්නේ මෙතන. මොකද මේක දැන් පටන් ගත්තට පස්සේ මේක කරගෙනවා. ඕක නවත්ත ගන්න. මේක නවත්තන්න අපි මොකද කරන්න ඕනේ? ඔව් සිතුවිල්ල නැති කරන්න. සිතුවිල්ල නැති කරන්නේ කොහොමද? මේ පාලම කඩන්න ඕනේ. මේ ආකර්ෂණය නැති කරන්න. එතකොට සංසාරත් නැති වෙනවා. සංසාරත් නවතිනවා. මේ ලෝකයේ ඇතුලේ මේ අලෝකය කියන්නේ මේ අවකාශය. මේකට අපි කියනවා ත්‍රිලෝක කියලා. ලෝක තුනක්. මේ ලෝක තුන තමයි මේ මම කියලා කියන්නේ. මේ ලෝකයේ ඇතුලේ ඉඳගෙන සිදුවෙන ක්‍රියාවලියට අපි කියනවා ලෝකය තුල කියලා. ඒකට පාලි වචනේ ලෞකික. ලෞකික කියන්නේ ලෝකය inside the law. මේක ඇතුලේ. ලෝකෝත්තර තියෙන නිවන තියෙන්නේ එළි. ලෝකෝත්තර කියන්නේ ලෝකයට උතුරින්. එහා. මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. එයා කොහොමද මෙතන පණින්නේ? එයා මම කියන එක නැති වෙලා. මේ පිටරේ කඩලා ඉඳලා විනාශ කරන්න ඕනේ. ඒ පිටරේ වෙනවා කියන්නේ මේ තණ්හා ෂේ කරන්න. එතකොට තණ්හා ෂේ කරාම එතකොට මනසයි කයයි දෙක වෙන් වෙනවා. අන්න එතකොට තමයි ප්‍රඥාස උපදිලා මනසේ යථා තත්ත්වයක් අංශු ස්වභාවයක් කයේ අංශු ස්වභාවයක් පේනවා. ඒක තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඕතා පහ. එතකොට ඉස්සෙල්ලා තිබුණේ මොකක්ද? සැඩ පහරක්. ඕගයක්. සැඩ පහරක්. දැන් වැටෙන්නේ කොහෙද? දිය දහරකට. දෙමින් ගලා යන ඒ මොකද්ද දිය දහර? මේ විශ්වයේ තියෙනවා ইনফরমේෂන් කියලා ස්ට්‍රීම් එකක්. ইনফরমේෂන් මේ හැම අංශුවකම තියෙන අපි කිව්වා දැනුම. අන්නේ දැනුම කියන දිය දහරක් තියෙනවා ස්ට්‍රීම් එකක්. අන්න ඒකට එකතු වෙනවා. ඒකට තමයි සෝතා පන්න කියන්නේ. සෝත කියන්නේ දිය දහර, පන්න කියන්නේ වැටෙනවා. ඒ දිය දහරට වැටෙනවා. එතකොට සැඩ පහරෙන් දිය දහරට. එතකොට ඒක බුදුහාඳුරුවන්ගෙන් අහනවා එක්කෙනෙක් ඇවිල්ලා මේ ඕගේ තරණය කරේ කෙසේද කියලා. ඕග තරණ සූත්‍රයේ සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ පළවෙනි සූත්‍රය. ඒකට බුදුහාඳුරුවෝ කියනවා මම එකතැන නොසිටමිනුත් වෑයම් නොකරමිනුත් තරණය කරමි. කියන්නේ අපි සැඩ පහරට අවුනහම මොකද කරන්න පුළුවන්? මුතිය හැටියට එක්ක පා වෙනවා එකතැන එහෙම නැත්නම් පීනනවා. එකතැන හිටියොත් දියගිලේ පීනන්න හැදුවොත් සුලියට අසු. ඒ කියන්නේ එතන පෙන්නු කරන බුදුහාඳුරුවෝ මම මේ සැඩ පහර තරණය කරේ සම්මුතිය කියන ක්‍රමයකට නෙවෙයි කියලා. අන්න ඒක තමයි මේ අපි කියන ක්‍රමේ සිතුවිල්ලක් නැතුව ශ්‍රවණය කරන්න ඕනේ. සිතුවිල්ලක් නැතුවයි මේ කරන්න ඕනේ. හිතලා මොන හරි කරොත් හිතලා පාවෙන්න හරි හිතලා පීනන්න හරි මේ වැඩේ කරන්න බෑ. ඒක උදාහරණයකට පෙන්නනවා යෝග තරණ සූත්‍රය. මේ ටික තේරුණා නේද? ඒකට භව කියන්නේ මොකද්ද? සංසාර කියන්නේ මොකද්ද? තණ්හා කියන්නේ මේ අලුත් විදිහට අපි එක්ස්ප්ලেইন කරේ. මේක අත්දැකීමෙන් බලන්න පුළුවන්. මේ එකක්වත් හරි කියලා පිළිගන්න එපා. තමන්ගේ දර්ශනයේදී මේ ඔක්කොම පෙන්න දෙන්න. මේ භව තණ්හා කියන එක දකිනවා. ඒකයි ගහකාරක දිට්ඨෝසී කියන්නේ. ගහකාරක කියන්නේ මෙයා තමයි ගේ හදන වඩුවක්. අහලා තියෙනව නේද? ගහකාරක මේ ගේ හදන වඩුවව දකිනවා. තණ්හා කියන්නේ මොකද්ද කියලා දකිනවා ඒලා. ඒ සෝවාන් වෙලාවට තමයි විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජය. කියන්නේ මේ සංකාර විසිරලා යනවා. විසංකාර වෙනවා. විසංකාරගතං ගතේ තියෙන එකයි විසංකාර චිත්තං. චිත්තේ තියෙන එකයි. තණ්හානං තණ්හා කියන එක ක්ෂය වෙනවා. කය මජ්ජගා කියන්නේ මැද්දේ තියෙන. මැද්දේ තියෙන තණ්හා ක්ෂය වෙනවා. දැන් මේ මජ්ජගා කියන්නේ මැද්දම නෙවෙයි මේ හරි මැද්ද නෙවෙයි මේක තියෙන්නේ හැමතැනම තියෙනවා. ඒ amidst ඒක ඉංග්‍රීසි වචනේ හොඳට විස්තර කරනවා. amidst කියන්නේ මේ අතර තියෙන ඒකෙන් විස්තර වෙනවා. දැන් කලින් උත්තේ මොකද්ද කියලා දැන් කොහොමද මේ තණ්හා ක්ෂය කරන්නේ? එතකොට මේකට බෙහෙතක්. ගන්න මේ බෙහෙත දුන්නොත් තණ්හාවලට පෙන්නපු ගමන් තණ්හා පැනලා. තණ්හා කියන්නේ අසත්‍ය. බොහොම සරලයි කිව්වේ සිම්පල් කිව්වේ මොකද? මේ ගැරන්ඩියට භූමි තෙල් ඇල්ලුවා. ගැරන්ඩිය කවදාවත් භූමි තෙල් එක ෆයිට් කරන්නේ නැහැ. භූමි තෙල් සුවඳ එනකොටම පැනලා යනවා. ඒ වගේ මේ සත්‍ය දකින්නකොටම එනවයි කියලා දන්නකොටම තණ්හා පැනලා යනවා. පුරබේද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා තණ්හාවට විරුද්ධ වෙන්න එපා කියලා. අවිරුද්ධෝජ තණ්හාච. දැන් අපි කරන්නේ දාන දෙන්නේ මොකටද? තණ්හාව විරුද්ධ කරන්න. තණ්හාවට නැති කරගන්න. ඒක විරිම කළා වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සත්‍ය පෙන්වන්න ඕනේ. සත්‍ය පෙන්නපු ගමන් ගැරන්ඩිය පැනලා යනවා. නමුත් සත්‍ය අහන්න ඕනේ කොහොමද? සිතුවිල්ල අන්න එතකොට ගැරන්ඩිය දුර්වල වෙලා ඉන්නේ. සිතුවිල්ල නැතුවනහම සංසාර වෙන්නේ නැතුව ගැරන්ඩිය දුර්වල වෙනවා. ආහාර නැතුව. අන්න ඒ වෙලාවට තමයි ඇටැක් කරන්න ඕනේ. ඒ වෙලාවට සත්‍ය වෙන්නපු ගමන් අන්න බෑනේ. අන්න එතකොට මේ දෙක වෙන්නේ. වෙන් වුණාට පස්සේ ප්‍රඥා සැරලට පඩිපෙළ යනවා ඉතින්. දැන් මේ තිලෝව තිලක වූ ත්‍රිලෝකනාත වූ ත්‍රිභුවන චූඩාමාණික ලෞතුරා කියලා කියන්නේ මොකද මේ? මේ තුනේ එළියට පැන්නා. මේ ලෝකේ
එළියට ගියා. ලෞතුරා කියන්නේ මේකයි. මේ තුනෙන් කඩාගෙන විඳගෙන එළියට යන්න ඕන. මෙතන ඉහාට යනකොට ටිකක් තව ගැඹුරු වෙනවා. ගැඹුරු නෙවෙයි ඒවා මේවා විස්තර කරනවා. නමුත් මේ ටික දැනගන්න නැතුව එතන ඉහාට යන්න අමාරුයි. ඔව් තණ්හාව නෙවෙයි. තණ්හාව කියලා අපි කියන්නේ සමාජයේ තියෙන මේ එළියේ තියෙන දේවල් තියෙන ආසාව. මේ තණ්හා විනාශ කරන්නේ සත්‍යය පෙන්වන්න ඕනේ තණ්හාව. අපි සත්‍යය පෙන්වන්නේ ධර්ම ශ්‍රවණේ. මේ තේරවාද ක්‍රමය. මේ ධර්ම වලට කයේ තියෙන ධම්ම වලට ශ්‍රවණය කරන්න ඉඩ දෙනවා. සිතන්නේ නැතුව අවදියෙන් ඉඳලා. මේ ධර්ම වලට සිතන්නේ නැතුව අවදියෙන් ඉඳලා. ඒ කියන්නේ මෙතනින් යන මේ වයර් කපලා දාලා අවදිලා ඉන්නවා. මේ වයර් කපලා දාලා අවදිලා ඉන්නවා. එතකොට මෙහෙන් කරන්ට් එකක් යන්න බෑ මනසට. අන්න එතකොට ශ්‍රවණය කරන්නේ මේගොල්ලෝ මේ අංශු. අන්නේ අංශු වල ශ්‍රවණය කරාම ඒ අංශු හරහා තමයි සත්‍ය පෙන්වන්නේ තණ්හාව. එතකොට සත්‍ය දෙන්න ඕනේ අංශු වල. ඉස්සල්ලා මේ සෝවනෙන් හැටි කිව්වා. සකුදාගාමි කියන්නේ ඒක වෙනස් එකක්. ඔව්. හැබැයි ඒත් මේකට සම්බන්ධයි. නමුත් තණ්හා ඉවරයි. තණ්හා ජීවුණාට පස්සේ ගියාමයි ආයි නෑ. ඒකේ හතක් අබ්බාස වේගේ ඇත්ත වශයෙන් හතරයි. හැමදාම බුදුහාමුදුරු කියන්නේ සෝවාන් සකුදාගාමි අනාගාමි යනවා. ඒගොල්ලෝ තව තුනක් එක්කව කරලා භාවනා කියලා දාලා අන්තිමට භාවනා ආසව පහතබ්බා. ඒකේ තියෙන පළවෙනි එක දර්ශනය. මේක තමයි දර්ශනය කියන්නේ. දර්ශන. හැබැයි ඇත්ත වශයෙන් සෝවාන් වීම දර්ශනයක් ඇති වෙනවා. සකුදාගාමි වීම දර්ශනයක්. දර්ශන අවස්ථා හතරක් තියෙනවා. දකින්න. ඒවට තමයි විපස්සනා කියලා ඇත්ත වශයෙන් කියන්නේ. ඒවා තමයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මා. ඒ විශේෂ අවස්ථා හතර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. මේ සමහරව දැන් වේදනානුපස්සනා කරනවා සෝවාන් වෙනත් ඉස්සෙල්ලා. දැන් අර කරත් යනවා ගොරාට ඉස්සෙල්ලා. ඒකට ඕක කරගන්න බෑ. අවස්ථා හතර තමයි විශේෂ දර්ශන අවස්ථා කියලා කියන්නේ. දැන් අපි ඊළඟට බලමු මේ ඉන්ද්‍රියකට අරමුණක් වැටුනහම කොහොමද සිතවිල්ලක් ඇවිල්ලා මම උපදින්නේ? මොකද අපි බලන්න ඕනේ එතකොට මේ වයර් කියන්නේ මොනවද කියලා. දැන් මේ වයර් හොයනවා කපන්න. දැන් මේ වයර් හොයනවා කපන්න. ඉතින් බලමු මේ වයර් එක කියන්නේ මොකක්ද? ඒක හොයාගත්තොත් නේ කපන්න පුළුවන්. මේක ඇතුලේ හොයාගන්න ඕනේ වයර් එක. දැන් මේ ඉන්ද්‍රියට අපි ගමු ඇහැ. උදාහරණයකට හැම ඉන්ද්‍රියෙම මේ වගේ. ඉන්ද්‍රිය හයක් තියෙනවා. හයෙන් එකක් ඇස, අනික කන, නාසය, දිව, ශරීරය. මනස නෙවෙයි මතකේ. මනස කියන්නේ හින්දු ආගමේ. මතකේ මොකද මතකේ කියන්නේ ඉන්ද්‍රිය ඕන්ලාට මතකෙන් ඇදලා ගන්න පුළුවන් මේ දාන. අපි කිව්වා ඉස්සෙල්ලා ඉපදෙන්නේ මැරෙන්නේ මොනවද? සිතුවිලි. පත්‍ය මරණ ජයගත්ත කියන්නේ සිතුවිලි නතර වුණා. එතකොට මාර්යා කියන්නේ කාටද? සිතුවිලි. එතකොට මාර පරාජය කියන්නේ සිතුවිලි. දසමාර සේනා කියන්නේ මේ පහෙන් ගන්න මේක පහෙන් ගන්න ඒවා පහයි ඒවෙන් අරගෙන මතකේ දාගෙන තව පහක් තියෙනවා. එතකොට ඔය සේනා තමයි හැමතිස්සෙම එන්නේ. දසමාර සේනා. ඒතකොට දසමාර සේනා පරාජය කරා කියන්නේ සම්පූර්ණ සිතුවිලි නැති කර. අන්සල් වල දැන් ඇඳලා තියෙන්නේ වෙනේව නේ පිටිවල කන්හා රති රගා කියලා නේ. එවැනි ඇවිල්ලා ගෑනු නැටුවේ නෑ බුදුහාමුදුරු ඉස්සර අපිට. මේ නටන්නේ කවුද? සිතුවිලි. ඒව තමයි දසමාර සේනා. බුදුහාමුදුරු කියනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක වී නම් මාර යාගේ ආවාසයට ගියේ. රාජ සූත්‍රයේ. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි වාර කියන්නේ. ඔන්නේ වාරකෙදී කරන්ට් එකක් ගියා නම් මාරයාගේ ආවාසයට ගියා කියලා කියනවා. ඒ කියන්නේ සිතුවිල්ල පහළ වුණා. උත්පත්ති මරණය සිද්ධ වුණා. දැන් අපි බලමු ඇහැට පින්තූරයක් කටුනහම මොකද වෙන්නේ කියලා. මොකද ඇහැ කියන එක ලේසි තෝරගන්න. කනට වැටුණත් ශබ්දයක් ওই වගේමයි. දැන් ඇහැ අපිට අපි තියෙනවා මොකක් හරි දෙයක්. ඒකේ ඡායාවක් වැටෙනවා හේ පිටිපස්ස. දැන් මෙතන පොල් ගහක් තිබුණොත් පොල් ගහ එන්නේ ඇහැ තුලට. පොල් ගෙඩිය එන්නේ ඇහැ තුලට. එන්නේ මොකද? ඒ ඡායාව හැදුනේ කොහොමද? ආලෝකයයි අඳුරයි. ආලෝක විතරක් නෙමෙයි. ආලෝකයයි අඳුරයි. දෙකම එකතු වෙලා හැදිච්ච ඡායාව. අන්න ඩුවැලිටි ද්විත්වයේ දෙකම එකතු වෙලා හැදුණු ඡායාවක්. ඒක වැටෙනවා හේ පිටිපස්ස. මෙන්න මේ දෙකම එකතු වෙලා හැදිච්ච ඡායාවට අපි කියනවා රූප කියලා. ඔය කියන්නේ වෙනස් වෙන සුළුයි. ඔක හැමතිස්සෙම වෙනස් වෙනවා. එක ආලෝකය දෙනකොට ඒක වෙනස් වෙනවා. ඊළඟට මේ රූප වැටුනහම මේ රෙටිනා එකට දෘෂ්ටි විතාණයට වැටුනහම මේ රූපෙන් ආපු පණිවිඩය දැනුම දෘෂ්ටි විතාණය ලබා ගන්නවා. රෙටිනා එක ලබා ගන්නවා. අන්න ඒකට අපි කියනවා වේදනා. මේ වේදනා කියන්නේ කැක්කුමක් නෙවෙයි විඳීමක් නෙවෙයි. විඳිනවා කියලා තාම නැගිටිත් නෑ. මේ මගේ එනවා පණිවිඩේ. නැගිටින්නේ විඥාන අවස්ථාවේ. දැන් පොත්වල තියෙන්නේ මේ විඳීම කියලා. ඔය විඳීම කියන එක අපේ පන්සලේ අයියලා තමයි හදාගෙන තියෙන්නේ මේ විඳීම කියන එක. මොකද මේ විඳීම කියලා වචනයක් තිබුණේ නැහැ ඉස්සර. ඉස්සර තිබුණේ අභිනන්දනය. తත්‍රාභිනන්දනී කියලා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අභිනන්දනය කියන්නේ
ඔය අපි දැන් විඳිනවා කියන්නේ. වේදනාව කියන එක විඳීමට හරවලා පොත්වල ලියුවා එක විඳිනවා කියලා. මේක දුක් විඳිනවා, සැප විඳිනවා කියලා. එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ වේදනාව කියන්නේ ඒකේ නියම වචනේ වෙන්න ඕනේ වේදිනා. වේදී කියන්නේ දැනගත්තා. වේදේ කියලා කියන්නේ දැනගන්නවා. පච්චත්තම් වේදිතබ්බෝ කියන්නේ මොකද? සමාතුලින් දැනගත යුතු දෙයක්. අපි ඉස්සර කිව්වා අපි විහිළුටත් කියනවා මේ පොත් අස්සෙන් වේදිතබ්බෝ නෙවෙයි. පච්චත්තම් වේදිතබ්බෝ මෙතනින් මතුවෙන්න ඕනේ. ඒක වෙන පොත් වලින් නෙවෙයි. වේදී. වේදී කියන්නේ දැනගන්නවා. වේදිනා. දැන් මේ ඇහැට අපි කියනවා ආයතනයක් කියලා. ආයතනයක් කියලා කියන්නේ ආයතන. ආය කියන්නේ අය වැය කියන්නේ. අය කරනවා කියන්නේ මොනවද? එන ඒවා. තන කියන්නේ ස්ථානය. එන තන. ඒ කියන්නේ ඇතුල් වෙන තන. ඒකට කියනවා ආයතනය කියලා. ඒකට ඇහි රෙටින එක තමයි මේ ඇතුල් වෙන තන. ඒකට මෙතනට ආවම මෙතන දැනුම ලබා ගන්නවා. දැනුම ලබා ගත්තාම දැන් මෙයාට පුළුවන් ඕන එකක් හදන්න. හැබැයි ඊට පස්සේ යන්නේ ආලෝකය අඳුරයි නෙමෙයි. දැන් එයා දැනුම ලබාගෙන වෙන එකක් හදනවා. ඒ හදන්නේ මොකද්ද? සංඥාවක්. පණිවිඩයක්. සංඥා කියන්නේ පණිවිඩයක්. වෙන එකක් හදන්නේ. දැන් මේක හරි ස්මූත් ෆැක්ටරි වගේ නේ. කිරි පිටි සීනි අර මේ කලවම් කළාම මැෂින් එක එයා දන්නවා ප්‍රොපෝෂන් එක. එයා දැනගෙන ඊට පස්සේ හදනවා බිස්කොත්. ඒක ඩිලීට් වෙන්නේ වෙන එකක්. අතුල්ුනේ වෙන එකක්. අන්න ඒකයි මේකට වේදනාව කියන්නේ. වේදනාව කියන්නේ දැනගන්නවා. දැනගෙන තමයි මේ ඔක්කොම කරන්න ඕනේ. එතකොට ඒ වේදනාව කියන தത്വයට අහම අපි කියනවා ආයතනයේ ඉන්ද්‍රියක් වුණා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. දැනගත්තා. එයා දැන් කන්ට්‍රෝල් එක ගත්තා. අරගෙන දැන් එයාට පුළුවන් ඕන එකක් හදන්න. දැන් තේරෙනවනේ ආයතනය ඉන්ද්‍රිය කියන අතර වෙනස. ආයතනය කියන්නේ ඇතුළ වෙන දැන. ඉන්ද්‍රිය කියන්නේ ඒක දැනගත්තට පස්සේ එයාට පුළුවන් ඕන එකක් හදන්න. හදන්නේ මොකද්ද? පණිවිඩයක්, සංඥාවක්. මේක හඳුනා ගැනීම කියලා පොත්වල. ඒක වරද්දලා තියෙන්නේ මොකද මේ සංඥාවක් ජායති. ඒකට තමයි සංජායති කියන්නේ. ඒ කියන්නේ සංඥාවක් නිපදුවා. මේක වැරදියට අරගෙන සංජානාති වලට. සංජානාති කියන්නේ හඳුනගත්. මෙතන සංජානාතියක් සිද්ධ වෙන්නේ නැහැ. සංඥාවක් ජනිත කරනවා. නිපදවනවා. හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. හඳුනා ගන්නවා තිය තාම නැගිටලත් නැහැ කියලා අපි කිව්වනේ. නැගිටින්න විඥානයේ අවස්ථාව. අවදි වෙන්නේ. එතකොට සංඥා පණිවිඩයක් යනවා කොහෙටද යන්නේ මොලේ. මොලේට මේ පණිවිඩය ගියාම මේ මොලේ කියන්නේ කය කොටසක්. මොලේ මේක දෙන්න ඕනේ මනසට. මනස හදිලා තියෙන්නේ අපි කිව්වා ඊටා කුඩා අධි වේගයෙන් තියෙන අංශු. මේට වැඩිය හුඟක් වැඩි ස්පීඩ් එක මෙතන වේගය. ඒ නිසා මෙහෙන් එන මැසේජ් එක මේ ස්පීඩ් එකෙන් දුන්නොත් මනසට තේරෙන්නේ නැහැ. දැන් මේ මොලේ ක්‍රියාකාරීත්වය තමයි මේක උසස් කරන්නේ. ස්පීඩ් කරන්න ඕනේ මනසේ ස්පීඩ් එකට. උසස් කරලා මනසට දෙන්න. අන්න එතකොට මේ මනසේ තියෙන්නේ සංකාරා. අර අංශු. එතකොට මේ මනසේ තියෙන සංකාරා කියන තිරේට මේ එන පණිවිඩය වැටෙන්න ඕනේ. ෆිල්ම් එකක් ප්‍රොජෙක්ට් කරනවා වගේ මොකද කරන්නේ මේගොල්ලෝ ප්‍රොජෙක්ට් කරනවා. විසිරුවා හරිනවා. අන්න විසිරුවා හරලා තමයි මේක උසස් කරන්නේ ස්පීඩ්. ඒකට තමයි කියන්නේ පපංච කියලා. ඉතින් ප්‍රපංචය කියලා. පපංච කියන්නේ ප්‍රක්ෂේපණය, ප්‍රොජෙක්ෂන්. කොහෙවත් නැහැ පොත්වල ඒක. ප්‍රක්ෂේපණය කියන්නේ ඒගොල්ලෝ තියෙනවා විසිරුවා හරිනවා, ස්ප්‍රෙඩින්, ඩිලේයින් ඒ වගේ වචන තියෙනවා. නමුත් මේ ප්‍රපංච කියන්නේ ප්‍රක්ෂේපණය, සිම්පල් ප්‍රොජෙක්ට් කරන. මේක ප්‍රොජෙක්ට් කරලා විසිරුවා හරියාම මනසට පින්තූර වැටෙනවා. ඒකට මේ සංඛාරා தත්ත්වයට උසස් කරන්න ඕනේ මේක. ඊට පස්සේ මේක සංඛාරා නෙවෙයි වෙන්න ඕනේ සංඛ්‍යා. ඒක ඉතින් අපි වෙනස් කරන්න යන්නේ නැහැ දැනට. රූප වේදනා සංඥා සංඛ්‍යා. මොකද හැමතැනම පොතේ තියෙන්නේ පපංච සංඥා සංඛ්‍යා කියලා. පොත්වල තියෙන්නේ සංඛාරා කියලා නෑ. ඒ ස්පීඩ් එකට උසස් කරනවා එච්චරයි. අපි එතන සංඛාරා කිව්වේ අංශු වල ස්වභාවය. මෙතන සංඛාරා කියලා කියන්නේ ඒත් අංශු ගොඩකට මේක වැටෙන නිසා අපි සංඛාරා කියනවා. මම කිව්වා ඇත්ත වශයෙන්ම මේ වචනේ හරි නෑ. සංඛ්‍යා වෙන්න ඕනේ. සංඛ්‍යා කියන්නේ නියුමරස්. නියුමරස් කියන්නේ මේ එක දෙයක් කුඩා දේවල් ගොඩකට කඩලා විසිරුවා හරිනවා. ඔව් ප්‍රොජෙක්ට් කරනකොට අර ෆිල්ම් එක ප්‍රොජෙක්ට් කරනවා වගේ. ඒක නියම වචනේ සංඛ්‍යා. ඒකට අපි සංඛාරා කියලා හැමෝම දන්න නිසා ඒ විදිහටම තියෙනවා. නමුත් ඒකේ වැරද්දක් නැහැ. මොකද සංඛාරා තිරේටනේ වැටෙන්නේ. නමුත් දැනගන්න ඕනේ මේක සංඛ්‍යා කියන මේ හැම එකම ක්‍රියාවලි මේවා. රූප වේදනා සංඥා සංඛාර ඊළඟට විඥාන ඔක්කොම ක්‍රියාවලි විස්තර කරන්නේ. ෆිසිකල් දෙයක් නෙමෙයි. දැන් මේක වැටුනහම මනසට මනස අවදි වෙනවා. ඒකට අපි කියනවා විඥාන. ඥාන කියන්නේ එක මේකේ තෝරගන්න ඕනේ විශේෂ ඒවා දෙකක් තුනක් තියෙනවා. මේ වේදනා ප්‍රපංචයයි ඊළඟට විඥානය. විඥාන කියන්නේ අවදිය විතරයි වෙන මොකුත් නැහැ. කොන්ෂස්නස්. එහෙම එකක්
අරගෙන පෙට්ටියකට දාගන්න බෑ අපිට. මොකද ඒකයි මායාවක් කියන්නේ. මායුපමා විඥානං කියන්නේ විඥානයේ මායාවක් කිව්ව එහෙම එකක් නෑ. නමුත් අපිට හැඟෙනවා අපි අවදිලා ඉන්නවා. එහෙම එකක් නැති නිසා කොහෙවත් යන්න පුළුවන් හේකුත් නෙවෙයි. ඒක මායාවක් පමණයි. ඒක ඉලූෂන් එකක්. එහෙම එකක් නෑ. නමුත් අපිට තේරෙනවා අවදිලා ඉන්නවා කියලා. එතකොට අවදි ඇරෙන්න වෙන මොකුත් නෙවෙයි විඥාන. දැන් විඥානෙට මතකුත් නෑ. මනසට මතකයක් නෑ. මතකේ තියෙන්නේ කොහෙද? මොලේ. මෙමරි තියෙන්නේ මෙතන. දැන් මේ හැටියට තුවාල වුණොත් එහෙම ඇක්සිඩන්ට් එකක් කළා. ඒ හරිය අරන් දැම්මොත් ඔපරේෂන් එකක් කළා ඉතින් මතකේ ඉවරයි. දැන් මේ හැම අගවම හැදිලා තියෙන්නේ මනසට මතකයක් තියෙනවා කියලා. මේකනේ යනවා කියන්නේ. අරගෙන මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේ සාති කියලා භික්ෂුව කියනවා බුදුහාඳුරෝ කියනවා විඥානේ යනවායි කියලා. බුදුහාඳුරෝ කතා කරලා අවවාද කරනවා. එහෙම කියන්න එපා මං එහෙම කිව්වේ නෑ. විඥානේ යන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම එකක් නෑ. ඒක මායාවක් කියලා. මෙතනින් උනේ මොකද්ද? මනසට තට්ටු කරා කියලා නැගිටින්න කිව්වා එච්චරයි. අන්න එතකොට තමයි මේ නැගිටින්නේ. මෙයා. තාම මම ආවේ නෑ. නැගිට්ටා විතරයි. තාම මෙයා දන්නේ මේ ගාවේ ඇහෙන්ද කනෙන්ද කියලාවත්. උරාඩි ඇවිල්ලා දොරට තට්ටු කරා. කොහෙන්ද ආවේ කවුද ආවේ කියලාවත් දන්නේ නෑ. ඊට පස්සේ මෙතනින් අහන්න ඕනේ මතකයෙන් පණිවිඩයක් යවලා මතකයෙන් අහන්න ඕනේ මොකද්ද මේ දැක්කේ කියලා. එතකොට මතකයේ අපි හැමතිස්සෙම පොඩි කාලේ ඉඳලා දාගත්ත ඒවා කෝටි ගණන් තියෙනවා. මොනවද හැමතිස්සෙම මතකයේ දාගන්නේ රූපයකට නමක් දීලා. මේක පෑන, මේසි, බිල්ඩිම, ලයිට් එක, බල්බ් එක. හැම රූපෙටම නමක් දානවා. අන්න එතකොට අපි හැම එකක්ම අපි තැම්පත් කරන්නේ කඩක් වගේ. එක පැත්තක තියෙනවා නාම, අනිත් පැත්තේ තියෙනවා බුද්ධ දර්ශනේ නාම රූප කියන්නේ උතන්ට. හින්දු ආගමේ නාම රූප කියන්නේ මනසටයි කයටයි. අපි ඒකට කිව්වා කය, අනිකට කිව්වා මනස කියලා. ඒ කියන්නේ අසිත තවුස. අසිත ආලාරකාම දැනගෙන හිටියේ ওই දෙක විතරයි. ඒ දෙන්න ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මැද්දේ තව ලෝකයක් තියෙනවා කියලා. ඒ බුදුහාමුදුරන්ගේ සොයා ගැනීම තමයි මැද්දේ තියෙන ලෝකේ. ඒක නිසා තමයි ඒක ෂෙයා කරන්න පුළුවන් උනේ. නිවන් දකින්න පුළුවන් උනේ අරගොල්ලන්ට බැරුනේ මොකද? ඒගොල්ලෝ දැන හිටියේ ලෝක දෙකයි. ඒගොල්ලෝ මනස ඇතුළට ගිහිල්ලා මේක කඩන්න බැලුවා. මනස ඇතුළට ගිහිල්ලා මේක කඩන්න බෑ. ඇතුළට ගිය ගමන් මේක තද වෙනවා. මොකද ඇතුළට යන්නේ සිතුවිල්ලකින්. ඒ නිසා ඒගොල්ලන්ට කඩන්න බැරුණා. මේ නාම රූප කියන්නේ බුද්ධ දර්ශනේ මෙන්න මෙතන. මතකේ තැම්පත් කළා තියෙනවා. මේ වගේ කෝටි ගණන් තියෙනවා. මේ නාමයි රූපයි සම්බන්ධ කරන කදේ ලීය තමයි මම. මම හැංගිලා ඉන්නේ. කාගෙන් හරි අහලා හරි එහෙම නැත්නම් කියවලා පොතක් කියවලා හරි ගත්ත දැනුම ඔක්කොම දාගත්තේ කාගේද? මගේ දැනුම හැටියට. my knowledge. මම තමයි දන්නේ. කද හැදුනන් පස්සේ මම. ඔන්න ඔතන මම හැංගිලා ඉන්නේ. ඔය කද තමයි සුනීතට කිව්වේ බිම තියන්නේ කියලා. සුනීත බිම තිබ්බේ ඔන්න ඔය කද. එතකොට මෙතනින් මේ කදෙන් දැන් කම්පෙයාර් කරනවා. hard disk එකේ වගේ කම්පියුටර් එකේ කම්පෙයාර් කරලා මෙතනින් ආයි පණිඩයක් එනවා මනසට. කොහොමද එන්නේ? මම ගහක් දැක්කා. ඒකේ කොටස් තුනක් තියෙනවා. මම ඉන්නවා හැමතිස්සෙම. මොකද අර කද එහෙම් පිටින් එන්නේ. එතකොට ඒකේ නාම රූපයකේ තියෙන මොකද්ද මේක ගහක් තුවක්ද මොකද්ද කියලා තියෙනවා. ඊළඟට ඒකත් එක්ක එනවා ඔන්න දැක්කා ඇසුණා. අන්න එතකොට තමයි දන්නේ මේ මනස දන්නේ මේක ඇහෙන් තමයි ආවේ කියලා. තුන එකතු වුණාම අපි කියනවා සිතුවිල්ලක් කියලා. තමයි චින්තනය කියන්නේ. නැත්තම් සිතුවිල්ල කියන්නේ ඔන්න ඔක. භව කියන්නේ ඔන්න ඔය සිද්ධියට. එතන මේක වුණා නම් යම් කිසි දෙයක් අඳුනගත්තා නම් ඒක සිතුවිල්ල. තීරණයක් කරන්න ඕනේ නැහැ, සංකල්ප හදන්න ඕනේ නැහැ, ඇක්ෂන් එකක් ගන්න ඕනේ නැහැ, ක්‍රියාවලියක් වෙන්න ඕනේ නැහැ. මේක අඳුනගත්තා නම් ගහක් කියලා, දැකපු ගමන් ගහක් කියලා දන්නවා අන්න සිතුවිල්ල. එතකොට මමත් දැන් ඔන්න ඕකයි අපි කිව්වේ මමයි සිතුවිල්ලයි අයින් කරන්න බෑ කියලා. මම කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල කියන්නේ මම. දැන් මේ රූප, වේදනා, සංඥා ඔන්න දැන් මේ වයර් ගැන කිව්වේ. වයර් කපන්නේ කොහොමද කියලා අහන්නේ. දැන් මේ වයර් හොයන්න ඕනේ. ඔය වයර් හොයාගන්න. රූප කලාප කියලා පොත්වල තියෙනවා කලාප කියලා නේ. පාර්ට්ස් කොටස් සෙක්ෂන්ස් ඒ වගේ. නමුත් රූප අපිට වැඩක් නැහැ. රූපයක් කියන්නේ වෙනස් වෙන සුළු දෙයක්. මෙතනට වැටෙන්නේ මොකද්ද? ආලෝකයයි අඳුරයි. එච්චරයි. වෙන මොකුත් නැහැ. අපේ අර හේවණල්ලක් වැටෙනවා. දැන් මේ විදිහට අපි අහින් දකින්න ඒවා, කනින් ඇහෙන ඒවා සත්‍ය නෙවෙයි. ඒ මොකද සත්‍ය නෙවෙයි. අපිට පේන්නේ ගහක හැඩයක්, පාටක්, පින්තූරයක්. අන්න එවැනි දේවල් පේන්නේ. නමුත් ඒකේ පේන්නේ අපිට පේන්නේ නැහැ මේ ඇති වෙන නැති වෙන අංශු ස්වභාවය. දැන් ඒ පේන එකත් ඇත්ත නෙවෙයි. දැන් ගහේ ගස්වල කොළ පාටට පෙවුනට කොළ පාට දැත්තොත්. සුදු ආලෝකයේ පාට 7ක් තියෙනවා. නේ 7 වැටෙනවා කොළේට. වැටුනහම 6ක් උරා ගන්නවා. කොළ පාට විතරක් උරා ගන්න නැහැ. ඒක පරාවර්තන වෙලා අපේ හැට වැටෙනවා. වැටුනහම අපි හිතනවා ගහ කොළ පාටයි කියලා. නමුත් ඒකේ තියෙන අනිත් ඔක්කොම පාට කොළ පාට නෙමෙයි. ඒ වගේ මේ ඇස් දෙක අයින් කරලා එක්ස්රේ ඇස් දෙකක් දැම්මොත් මෙතන ඉන්න ඇට පේන්නේ කොහොමද?
කටු කොට වාගේනේ. බේස් එකත් අයින් කරලා රේඩියෝ වේව්ස් එකක් දැම්ම. මේව මුකුත් පේන්නේ නැහැ. එතකොට මම කියලා කෙනෙක් අහු වෙනවද? ගෙවල් දොරවල් අහු වෙනවද? බිත්ති අහු වෙනවද? නෑ නේ වස්සෙනුත් යනවා. එතකොට වෙන ඒ ලෝකේ මේ ගෙවල් දොරවල් මිනිස්සු එහෙම කට්ටියක් මේ ඇහත් මේ පංචේන්ද්‍රියක් අහවෙලා තමයි මේ ලෝකේ අපිට මොවලා දීලා තියෙන්නේ. ඒකයි බුදුහාඳුරු කියන්නේ චිත්තේන නියති ලෝකෝ. චිත්තේන් කියන්නේ මේ මනසෙන් ලෝකේ නියම කරයි. නියම කරයි කියන්නේ පමුණුවයි. පමුණුවයි කියන්නේ ගැට ගහලා ගොතලා දෙනවා. චිත්තේන පරිකස්සති. ඒ කියන්නේ චිත්තේන් පරි කියන්නේ කැරගෙනවා, කස්සති කියන්නේ අදිනවා. කැරගීමකට අදිනවා. එතකොට තමයි අපිට පේන්නේ මේ පුතුයි යනවා ඉරවට. එහෙම මොකක්වත් එහෙම යන එක මෙතන නෑ. තීරණ නැතින අංශු විතරයි යථාර්ථයේ තියෙන්නේ. නමුත් මේ චිත්තෙන් තමයි අපිට පෙන්වන්නේ මේ රවුම යනවා කියලා. ඉතින් ඕක තමයි මේ විද්‍යාඥයෝ දැන් මෙෂර් කර යථාර්ථය හොයනවා. එහෙම හොයන්න පුළුවන්ද? මේ චිත්තෙන් ආපු මායාවක් මනිනවා. එතකොට යථාර්ථය හම්බෙන්නේ නෑ. චිත්තේන චිත්තස්ස ඒක ධම්මස්. චිත්තේන ඒක ධම්මස්. ඒ කියන්නේ චිත්තේ තියෙන එකම ධම්මතාව තුලින් මේ අංශු වලින් ඇති වෙන නැති වෙන අංශු වලින් අපි කිව්වේ මනසේ තියෙනවා කියලා. ඒ අංශු වලින් මේ ඔක්කොම වසන් කරලා පෙන්නනවා. සබ්බේව වසමන් වගු මේ ඔක්කොම හදලා කරලා රවටනවා අපිව. හැබැයි ඔය ඔක්කොම හදන්නේ කවුද? අර චිත්තේ තියෙන එකම අංශු වලින් මේ ඔක්කොම එක එක විදිහට හදලා පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි හදා පෙන්නන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකට මේ ක්‍රියාවලියට විඥාණයට ඇවිල්ලා නාම රූප විඥානපච්චය නාම රූප කියලා අහලා ඇති. පටිසම්පාදේ මොනෝකයි වෙතන නාම රූප ඒ ක්‍රමෙන් සිතුවිල්ලක් එන එකට අපි කියනවා චේතෝ කියලා. චේතෝ කියන ක්‍රියාවලිය. ඔන්න ඔය ක්‍රියාවලිය මිදීම තමයි චේතෝ විමුක්තිය.